අයියෝ මොකක්ද කරනවද ගෝතේව නිදාසේ හුජ්ජට් ටිකක් කරගන්න දීපන්කෝ මොකද හින්දා ඉතනවා කණ්ඩ පැලෙන්න ඵලයන්කෝ මොකක්ද කරනවා අයියෝ තෝගේ එක නිකන් දුම් කළ නැට්ටක් වගේ නේ තෝගේ ජුන්ඩා කොටයිනේ තෝගේ එක නිකන් දුම් කළ නැට්ටක් වගේ යකෝ හරි ඉතින් බං එහෙම කොටයි කියලා ඔච්චම් ගන්න එපා බං කොටයි කියලා ඔච්චම් ගන්න එපා අඩේ මේ වැන්ද බං කාටවත් කියන්න එපා බං අඩේ උඹගේ තිතින් යකෝ කොටයි මහතයි උඹගේ තිතින් කොටයි කියලා මම මොනා කාන්නද බං උඹේක නිකන් දුම් කළ නැට්ටක් නේ අයියෝ හරි මං කියන්නේ අනික මල්ලා මේක මතක තියාගන්නනේ මල්ලඟ ඕකේ දුම් කළ නැට්ටේ වීඩියෝ දෙනවා අද මේ ජුන්ඩා කොටයි කියලා දානවා FB සමාජ මාධ්‍ය කලඹන නෑ හරිද අයියෝ ගෝතයා හරි මං කාටවත් කියන්නේ රුපියල් 5000ක් දීපන් 5000ක් දීලා මට වඳින්න ඕනේ මගේ කියන්නේ අට්ටුයිද හරි එහෙනම් දීපන් ඒ හරි බන් දෙන්නම් අනේ ලීක් කරන්න එපා බං ඈ අන්න එහෙම වරෙන් බං අයියෝ හරි වඳින්න ඕනේ තොපි දුන්න කොටයිනේ කොහොම උඹට මතකද එදා වන් අතෙන් ඉඳන් ඉද්දී උඹ ඇවිල්ලා මට කියපු බඩු කතාව මගේ එක කොටයි මහතයි බලපම් දෙකණියක දුම් කළ නැට්ට අපි මහතින් හින්දා මගේ කොටයි මහතයි දෙකණියක දුම් කළ නැට්ට අයියෝ බං උඹේක නිකන් කොටයි මහතයි තොපි මහතින් හින්දා තොපේ ජුන්ඩ කොටයි මහතයි බං දික් වෙන්නේ නෑ බං කවදාවත් අයියෝ ඒ ඉතින් බං එහෙම කොටයි මහතයි කියන්න එපා බං අපිත් මනුස්සයනේ එහෙම බලු වැඩ කරන්න එපා බං ඉතින් අපේ කොටයි මහතයි කියලා මොච්චන් ගන්න හදන්න දෙන්න එපා ඉතින් ඵලයන් බං යන්න හරි ඇටි දැන් ඵලයන් කටපොකෝ අහන ඵලයන් අතන ජුන්ඩ කොට පහුවදා උදෑසන අයියෝ මේ සුපුණාකෝ මේක සමාජ මාධ්‍ය දාලා බං අයියෝ අනේ දෙයියනේ මං ඉඳලා මාරයි ඇත්තටම මගේ ජුන්ඩාක දුම් කළ නැට්ටක් වගේද බං අයියෝ ඇත්ත යකෝ ජුන්ඩා දුම් කළ නැට්ටක් වගේ අයියෝ යපි ඉන්නේ සුරලෝකෙ මෙහෙ යාවේ මැරිලා ඉනා යනෝ බලන් තිබන් ආපු පාර හැරිලා ගෑනු බඩ පෙන්නගෙන අඳින එක වැරදි නම් මොකටද සාරියක තිබ්බේ බඩ ඇරිලා ඩෝංගල පතු වෙන්න ඕන් දැම්ම මාළු වන්ට පාන් දැම්ම වගේ